සුබ දවසක් යාළුවනේ. ඔන්න යාළුවනේ මම අද ඔයාලට පෙන්වන්න යන්නේ තුඹ කරවිල වැලක් ගෙදරදීම ලේසියෙන්ම පැල කරගන්න විදිය. මේ තමයි යාළුවනේ මගේ තුඹ කරවිල වගාව. ඉතින් මුලින්ම යාළුවනේ අපි තුඹ කරවිල වැලක් පැල කරන්න කලින් මෙන්න මේ වගේ පස්පුරු පැකට්ටයක් යාළුවනේ හදා ගන්න ඕනේ. ඒ හදාගෙන ඉන්න යාළුවනේ මෙන්න මේක යාළුවනේ මුලින්ම අපි මෙන්න මේ විදිහට සිදුටයක් ගහ ගන්න ඕනේ. නැත්නම් යාළුවනේ මේක මේ වතුර වැඩිකමට එතුම තුලත් පැලවෙන්නේ නැහැ. ඊට පස්සේ යාළුවනේ අපි වගා බිමේ මෙන්න මේ විදිහට හොඳට හැදිච්ච වෙලකින් ගෙඩි හැදෙන වෙලකින් මේ වගේ තුම කරilla රිකිල්ලක් කපා ගන්නවා. කපාගෙන යාළුවනේ මුලින්ම අපි මෙන්න මේ පල්ලෙහාම තියෙන කොළ දෙක කපලා අයින් කළා යාළුවනේ. ඊට පහළින් අඟලක් විතර තියෙන ප්‍රමාණයට තමයි ඔයාලා කපාගන්නේ. ඊට උඩ යාළුවනේ මේ කොලේ කපන්නේ නැහැ. ඒ කොලේ තියලා ඊට උඩිනුත් අඟලක් විතර තියලා තමයි යාළුවනේ මේක කපාගන්නේ. මෙහෙම කපාගෙන යාළුවනේ ඊට පස්සේ අපි මුලින්ම කියන්න ඕනේ මේ පැකට් එකට අපි දිලුටනාශකයක් ස්ප්‍රේ කරන්න ඕනේ. නැත්තම් මේ අතු පැලවෙන්නේ නැහැ. කුණු වෙන්න බලනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට කොමාරික අත්තක් හොයාගන්න පුළුවන් ඇති. මෙන්න මේ වගේ කොමාරික කැල්ලක් කපලා ගන්න. අරන් ඉවරලා මෙන්න මේ විදිහට යාළුවනේ මේ අත්ත කප්පු තැනට මේ යටින් මෙන්න මේ වගේ අඟලක් විතර තියෙන තැනින් මෙන්න මේ විදිහට කොමාරික ආලේප කරන්න. ආලේප කරලා ඉවරලා මේ ලී කැල්ලක් අරන් මෙන්න මේ විදිහට මේ හිලක් ගහගෙන මේ අතු කැල්ල මෙන්න මේ විදිහට පැකට් එකේ මෙන්න මේ විදිහට තද කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඒ හදාගත්ත පැකට් එක යාළුවනේ අපි මෙන්න මේ වගේ වැස්සට තෙමෙන්නේ නැති අවුව වැටෙන්නේ නැති කුලම් වදිනතරකින් තියලා මෙන්න මේ වගේ දැල් ආවරණයකින් ආවරණ කරගන්න. මොකද නැත්තම් සත්තුගෙන් කරදර වෙනවා. සත්තු කන්න පුළුවන් මේ පැල. ඒ වගේම මේ ආරක්ෂාව නිසා මොනවා කවර් කරගෙන දවස් 20ක් 30ක් වගේ තියන්න යාළුවනේ. දවස් 10කට වගේ සැරයක් මෙන්න මේ වගේ එකකින් ජන්තන් වතුර යටන විදිහට වතුර පාරක් දාන්න. එහෙනම් යාළුවනේ ඔයාලටත් ඔන්න ලේසියෙන්ම තුම කරවිල පැලයක් හදාගන්න පුළුවන් විදිහේ කියලා දුන්නා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තවත් වීඩියෝ බලන්න මමත් ෆලෝ කරන්න යාළුවනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම ජය වේවා.